ගන්න බැරුව ඉන්නවා නම් සමහර විට මේ කියන වැරදි තමයි නොදැනුවත්වම හැම මචකම්ම පරදින්න හේතුව වෙන්නේ. බලමු තේ මොනවද කියලා. හරි මුලින්ම බලමු ස්ක්වැඩ් එකක් විදියට ගහද්දී අපි නොදැනුවත්වම ටීම් එකට කරන අවුල් මොනවද කියලා. ගොඩක් වෙලාවට මැච් එකක් පටන් ගත්ත ගමන් පරදින්නේ මේවා නිසා තමයි. ඉතින් ප්‍රධාන වැරදි 3ක් තියෙනවා. තනියම ගිහින් රෂ් කරන එක, හරියට කෝල් අවුට්ස් දෙන්නේ නැති එක, අනෙක තමයි ලූට් වලට තියෙන කෑදරකම. මේක නම් ඉතින් හැමෝම දන්න සීන් එක. තනියම වීරයා වෙන්න ගිහින් ටීම් එකෙන් කිලෝමීටරයක් විතර දුර ගිහින් නොක්කුනම මයික් එකකින් කෑ ගහනවා මචං ඇවිත් මාව බේරගනින් කියලා. ටීම් එකට එතකොට කරන්න දෙයක් නැහැ. මේකට කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. රෂ් කරනවා නම් ටීම් එකට කියලාම යන්න. අඩුම ගානේ තව එක්කෙනෙක්වත් එක්ක යන්න. මතක තියාගන්න දෙන්නෙක් එකට පුෂ් කරන එක හැම වෙලේම වඩා සාර්ථකයි. ඊළඟට කෝල් අවුට්ස්. අඩෝ මෙහි එකෙක් ඉන්නවා කිව්වට ටීම් එකට කිසිම අයිඩියා එකක් නැහැනේ. ඒත් රතු ගෙදර උඩ තට්ටුවේ දෙන්නෙක් ඉන්නවා වගේ හරියටම කිව්වොත් ඒක තමයි ටීම් එකට වටින්නේ. ඒකෙන් මැච් එකේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. හරි. ඊළඟට ලොකුම ප්‍රශ්නයක් ලූට් වලට තියෙන කෑදරකම. එක දෙයක් මතක තියාගන්න ජීවත් වෙන ටීම්මේට් කෙනෙක් ලෝකේ තියෙන ඕනම ලූට් එකට වඩා වටිනවා. රීතිය හරිම සරලයි. ඉස්සෙල්ලා රිවයිව් කරන්න, පස්සේ ලූට් කරන්න. හරි ස්ක්වොඩ් ප්ලේ ගැන කතා කරානේ. දැන් බලමු දිනන්නම තිබ්බ ෆයිට් එකක් වුණත් පරදින්න හේතු වෙන සටනක් මැදදී වෙන පොඩි වැරදි ගැන. ගොඩක්